මේ දවස්වල ඊටාම ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේ නමක් නේ කවුද අපේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවනේ. ධර්මයේ තුල තිබිච්ච පාඩයක් උන්වහන්සේ නිසා අලුත් වෙලා සමාජගත වුණා. මොකද්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා. උන්වහන්සේගේ වචනයෙන් ඔය ඇත්තෝ අහලා තියෙන විදිහට ඔය ඇත්තන්ගේ වචනයෙන් මේ ලෝකේ හිතන දේ කවදාවත් වෙන්නේත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ කියලානේ කියන්නේ නේද? මම මේ ළඟදී දවසක් බණකට වැඩියා හොරණ වවුලුගල. බණට වඩිනකොට දැන් මේ හොඳ බ්ලොක් එකක් පාරේ. දැන් බ්ලොක් එකේ ඉතින් තාම පරිස්සමින් අපිත් හිමීට බණට යන ගමන් ඊළඟට ඉතාත් තද බදේ කළු පාට ත්‍රිවිල් එකක් ආවා. ත්‍රිවිල් එකේ පිටපස්සේ ගාලා තිබුණා ඕක. හරිද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අර සිංහල වාක්‍යයක් ගහගෙන දැන් මේක කඩාගෙන අර වෑන් මේ වෑන් දාගෙන ගිය සතියේ යන්න තිබිච්චෝ ගමනක්ද මන් දන්නේ. දැන් කඩාගෙන යනවා. මං අපේ රියදුරු අයියට ඇකුවා පරිස්සමි. දැන් මේ දවස් කීපයකට යන්න තිබිච්ච ගමනක්ද කොහෙද යනවා. හැබැයි අර කාරණාව ඇත්ත වෙන්නත් පුළුවන් තව ටිකක් දුරට ගියාට පස්සේ. නේද? හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බැරි වෙයි ඒකටත්. අර යන යෑමේ හැටියට. නේද? මං කිව්වා ඉතින් පිටිපස්සේ ගාලා තියෙන්නේ ඒකනේ. අර පාරේ අයින් ඉන්න අයටත් උන දේ හිතා ගන්නත් බැරි වෙයි. ඒකයි මං කිව්වේ බණ ආනවා කියන එක අමාරු වැඩක්. පිළිගන්නවා කියන එක ඒටත් අමාරු වැඩක්. ඇත්තට ඔය බණ ඒකේ ගාලා තිබුණාට හිතේ තිබුණා නම් ටිකක් පරිස්සම්ව යනවනේ. බණ අහලා තියෙනවා, බණ පදේ ඉගෙනගෙන තියෙනවා, ත්‍රිවිල් එකෙත් ගහලා තියෙනවා. මම දැක්කා මේ ළඟදී දවසක් Facebook එකේ ඇඩ් එකක් යනවා අචින්තිතම්පි භවති ටී-ෂර්ට්. ඔබට ඕනි නම් ඇනවුම් කරන්න. ටී-ෂර්ට් එකක් 2600යි. කොහමද? අචින්තිතම්පි භවති ගින් තියෙන දුර නේ? දකින හැමතැනම තියෙනවා. නරකද හිතේ කොටාගෙන තිබුණා නම් ඒකයි මං කිව්වේ ඇහුවට බෑ. පිළිපදිනවා කියන එක ඊට අමාරු වැඩක්.